හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගෙන රසම රසට දැල්ලෝ කරියක් හරි ඉක්මනින්ම හදාගමුද. ඉතින් ඔන්න මම මුලින්ම සෝදලා පිරිසිදු කරගත්ත දැල්ලෝ ටික මෙන්න මේ විදිහට භාජනයකට දාලා ඒ දැල්ලෝ මෙන්න මේ විදිහට කපා ගත්තා. ඊළඟට මම මුලින්ම කපාගත්ත දැල්ලෝ ටිකට ලුණු කුඩු ටීස්පූන් එකකින් එකක් මේ විදිහට එකතු කරලා ඒක ලෑස්ති කරලා පැත්තකින් තියාගෙන ඊළඟට මම බීලුණු ඉඟුරු කරපිංචා සුදුලුණු අමු ඉඟුරු ඔය ටිකත් මෙන්න මේ විදිහට කපලා ලෑස්ති කරගත්තා. අපේ රසම රස දැල්ලෝ කරි එක හදාගන්න මම දැල්ලෝ ටිකයි ඉඟුරු සුදුලුණු ටිකයි මේ විදිහට කපලා ඊළඟට පොල් කිරි ටිකකුත් ලෑස්ති කරගත්තා. ඊළඟට මම පෑන් එක ලිපෙන් තියලා ඒ පෑන් එක රත් වුණාම අර මම සෝදලා පිරිසිදු කරගත්ත දැල්ලෝ ටික මෙන්න මේ විදිහට පෑන් එකට එකතු කරගෙන මද ගින්නේ විනාඩි 7ක් වතුර මොනවත්ම එකතු කරන්නේ නැතුව දැල්ලගේ වතුරේ ඉන්න දැල්ලට තැම්බෙන්න දීලා දැල්ලෝ ටික හොඳට මෙන්න මේ වගේ තැම්බුණාට පස්සේ මම ඔන්න දැල්ලෝ ටික ලිපෙන් අයින් කරගෙන ඊළඟට මම දැල්ලෝ ටික උයා ගන්න ඕනේ භාජනයේ ලිපෙන් තියාගෙන ඊළඟට මම ඒ භාජනේ රත් වුණාට පස්සේ මුලින්ම කුකින් ඔයිල් මෙන්න මේ විදිහට එකතු කරගත්තා. කුකින් ඔයිල් ටික රත් වුණාට පස්සේ එනසල් කුරුඳු ටික මම මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊළඟට මම ඒත් එක්කම තලාගත්ත ඉඟුරු ටික මෙන්න මේ විදිහට රත් වුණ තෙල් එකට එකතු කරගෙන ඊළඟට මම තලාගත්ත සුදු ලුණු ටිකක් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. මේ දෙක බෙදෙන අතරතුර ඔන්න මම ඊළඟට බී ලුණු ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගෙන අවසානට කරපිංචා ටිකත් එකතු කරලා මේ ටික රන් මන් පාට වෙනකන් හොඳට බෙදගෙන අර කලින් වතුර මොකුත් නොදා තඹගත්ත දැල්ලෝ ටික මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ විදිහට අපේ දැල්ලෝ ටික උයා ගන්න භාජනයේට මම මෙන්න මෙහෙම එකතු කරගත්තා. ඊළඟට ඉතින් මේ දෙක හොඳට මෙන්න මේ විදිහට මික්ස් කරගෙන මම මුලින්ම කහ කුඩු ටීස්පූන් එකකින් එකක් මේ විදිහට එකතු කරලා ඒක හොඳට මික්ස් කරන අතරතුර මම ඊළඟට මිරිස් කුඩු ටීස්පූන් එකකින් එකක් මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊළඟට අමු තුන පහ කුඩු ඒත් ටීස්පූන් එකකින් එකක් මෙන්න මේ විදිහට එකතු කරගෙන මේ සම්පූර්ණ මිශ්‍රණය හොඳට මික්ස් කරන අතරතුර ඔන්න මම අර කලින් කපලා තියාගත්ත අමු මිරිස් ටිකත් මේ වෙලාවේදී මේකට එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ මම අවසානයේ උක්කු පොල් කිරි ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊළඟට රස බලලා ලුණු අඩු වැඩිය දාලා දැල්ලෝ ටික තැඹුණාට පස්සේ ලිපෙන් බා ගන්නයි තියෙන්නේ. ඉතින් මම තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම මාව subscribe කරලා ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට share කරන්න අමතක නම් කරන්න එපා. ඉතින් මම ආයෙත් රසම රස කෑමක් හදන වීඩියෝ එකක් හරි ඉක්මනින්ම හදාගෙන එනකන් ඔයාලා සතුටින් ඉන්න ඕනේ හොඳද?